සුබ දවසක්. ඔයාලම එකතු වෙලා ඉන්නේ DN Boyd එකේ YouTube channel එකකින් තවත් අලුත් වීඩියෝයක් එක්ක. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද අපි WhatsApp එකේ DP දෙකක් දාන්නේ කියලා. හරි. ඉතින් වැඩි කතා නැතුව දැන් මම යන් වීඩියෝ එකට මුලින්ම ඔයාලා ඔයාගේ WhatsApp app එක open කරගන්න. ඉතින් මේ වැඩේ කරන්න නම් අනිවාර්යෙන් අපි අපේ WhatsApp එක අප්ඩේට් කරලා තියෙන්න ඕන. ඉතින් අප්ඩේට් කරගෙන මේ විදිහට මේක කරන්න. හරි. ඉතින් මෙතන උඩ ඩොට් තුනේ තියෙන settings ඩොට් තුන ක්ලික් කරලා මෙතන මේ settings කියන අන්න ඒක උඩ කපාරක් ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එන්නේ. ඉතින් එතනින් මම දාලා තියෙන ඇවට එක පෙන්වන්න. හරි. ඉතින් මෙන්න මේක තමයි මම දාලා තියෙන ඇවට එක. ඉතින් දැක්කනේ. මේ පැත්තේ මගේ DP එක මේ පැත්තේ මගේ ඇවට එක. ඔන්න ඉතල තමයි ඒක දාලා තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන මගේ එක. දැන් මම ඔයාලට step by step මේ වගේ ඇවට එක ක්‍රියේට් කරගන්න හැටි කියලා දෙනවා. ඉතින් මෙතන මේ තියෙන ඇවට කියලා අන්න ඒ උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට වැටෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ කලින් ඇවට එක. ඔයාලට පේනවනේ. ඉතින් මම දැන් මේක ක්ලියර් කරලා සම්පූර්ණයෙන් අලුතෙන්ම ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලිව ඔයාලට කියලා දෙනවා මේ වගේ ලස්සන ඇවට එකක් ක්‍රියේට් කරගන්න. එතකොට දැන් ඔයාගේ DP එක කවුරු බැලුවා කියමුකෝ ප්‍රොෆයිල් පික්චර් එක. එතකොට එයාට මේ ස්විප් කරන්න කියලා යටින් වැටෙනවා. ඊට පස්සේ ස්විප් කරුවා මේ විදියට ඔයාගේ ඇවට එකක් පෙන්වනවා. ඉතින් මරු නේද වැඩි. හරි. ඉතින් මේ වගේ ගොඩක් බායි කියන එක ඊට පස්සේ සෙල්ෆි ගහන එක මොකද ෆොටෝ ගහන එක ඒ ගොඩක් ඇතිනවා. හරි. දැන් මගේ ඇවට එක ඩිලීට් කරා. ඉතින් මම දැන් අලුතෙන්ම ඇවට එකක් ක්‍රියේට් කරන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම මෙතන තියෙන create to ඇවට කියන එක එකපාරක් ක්ලික් කරා. හරි. මේ ලෝඩ් වෙයි. ඊට පස්සේ මෙතන මේ තියෙන get start කියන උඩ එකපාරක් ක්ලික් කරා. හරි. ඉතින් මේක අපිට දෙවිදියකට ක්‍රියේට් කරගන්න පුළුවන්. පළවෙනි විදිය තමයි අපේ සෙල්ෆි එකක් ගහලා අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. නැත්නම් අපිට මැනුවල් විදියට අපිට ඕන විදියකට කස්ටමයිස් කරගෙන ක්‍රියේට් කරගන්න පුළුවන්. I think අර සෙල්ෆි එකකින් ගහලා ක්‍රියේට් කරොත් ඒ කියන්නේ වගේ ෆේස් එක විතරයි ඒගොල්ලෝ ක්‍රියේට් කරන්නේ. ඉතින් මේ විදියට මම දැන් මැනුවලි කියලා දෙන්න ඔයාලට හදාගන්න ඉතින් සෙතන ක්‍රියේට් මැනුවලි දීලා ඉතින් මෙතනින් කැමති ස්කින් ටෝන් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න යාගේ තමයි එන්නේ. හරි. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහා තියෙන next කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කැමති hair style එක select කරගන්න. ඉතින් මෙතන hair style බර ගන්නක් තියෙනවා. ඔයාලට කැමති hair style එක select කරගන්න පුළුවන් මෙතන. ඉතින් මම දැන් hair style එක select කරගන්න. ඊට පස්සේ ආයෙත් next දෙන්න. ඊට පස්සේ face shape එක මූණ හැඩය. ඉතින් මෙතන CEO දාලා දැම්මම තව ගොඩක් face shape තියෙනවා. ඉතින් මම මෙතන එකක් select කරගන්න. හරි. ඊට පස්සේ ඒක next දීලා එතන body shape එක කියන්නේ body type එක එකත් select කරගෙන ආයි continue දෙනවා. හරි. ඉතින් පොඩ්ඩක් load වෙන්න. නැකනේ. ඉතින් මෙතන ඊට පස්සේ continue දෙන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. තැනකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට තියෙනවා ඔයාලාගේ ඇවට එකට ගැලපෙන අවුට්ෆිට් එක මෙතනින් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් මෙතන වෙනම කැටගරයිස් කරලා තියෙනවා. ෂර්ට්ස් ඊටස් කලිසම් විදියට වෙනම අවුට්ෆිට් ඉදන් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට කැමති එකක් මෙතනින් දාගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට අපිට ඕන කරන දේවල් දාගෙන මෙතනින් අපිට ඕන විදිහට ඇවට එක හදාගන්න පුළුවන්.
ඉතින් දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති ඒවා සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැන් මෙතන normal විදියට මට කැමති විදියට මම මෙතනින් ඇවට එකක් හදාගන්නවා. හරි. ඉතින් ඔයාලටත් ඔයාලට කැමති විදිහකට ඇවට එකක් මෙතනින් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් ඉක්මනට ඇවට එකක් හදලා පෙන්නන්න. හරි. Раскудрявый синеглазый ходит, бродит под окном. Мне девчонки හරි рассказывают. යාළුවනේ. ඉතින් මම දැන් මට ඕන විදිහට හදාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මෙතන මේ තියෙන ඩාන් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඉතින් මෙන්න හිතට පොඩ්ඩක් ලෝඩ්. ඊට පස්සේ මෙතන තියෙන publish ඇවඩා කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. ඔයාලට මොන හරි තව එඩිට් කරගන්න ඕන නම් මෙතන edit ඇවඩා දෙන්න. නැත්තම් දැන් publish කරනවා නම් කෙලින්ම publish ඇවඩා දෙන්න. ඉතින් ඔච්චර තමයි යාළුවනේ ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. හරි. ඉතින් අපි publish ඇවඩා දෙමු. දැන් ඊට පස්සේ මේ විදිහට create කරනවා generate කරනවා. හරි. ඉතින් ඔන්න තව ටිකකින් අපිට බලා ගන්න පුළුවන් අපේ ඇවටා එක. පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න දැන් ලෝඩ් වෙනවා අපේ ඇවටා එක. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දන්නවා ඉතින් මුලින් WhatsApp එකේ අපිට දාන්න පුළුවන් වෙලා තිබ්බේ එක්ක ඇවඩ එකක් විතරයි නැත්නම් මොකක් හරි පින්තූරයක් විතරයි. ඉතින් දැන් අපිට මේ දෙකම එකපාර දාන්න පුළුවන්. ඊට පස්සේ අර එතන තිබ්බ ප්‍රොෆයිල් කියන අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලා දැන් ඇවඩ එක දැන් දැම්මට පස්සේ එයාගේ ඇක්ෂන් එක ඉතින් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. එතන ඇක්ෂන් එක මෙතනින් සිලෙක්ට් කරගෙන ඒකට පිටිපස්සට එන ඕන බෑග්ග්‍රවුන්ඩ් එක මෙතනින්ම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට ඕන විදිහට ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන මේ තියෙන සේව් කියන එක දෙන්න. ඊපස්සේ සේව් දුන්නට පස්සේ අපේ ඇවට එක ප්‍රොෆයිල් පික්චර් එකට ඇඩ් වෙනවා. ඉතින් මේ විදිහට හුට්ටලක් ලෝඩ් වෙලා ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොහොමද ඇවට එක කියලා. හරි. දැන් ඉතින් මෙතනින් බෑක් වෙමු. හරි. ඉතින් දැන් අපි මෙතන සිලෙක්ට් කරලා බලමු. හරි. තාම ඉතින් එක මම හිතන්නේ ඇඩ් වෙන එක මන් තියන්නේ. තාමන චුට් වෙලා යනවා. ඉතින් අපේ පැත්තට සිග්නල් නෑ යාළුවනේ එච්චර හොඳට. හරි. ඉතින් මේ තියෙන්නේ දැක්කනේ කොහොමද? මේක මේ පැත්තට ස්විප් කරාම කැමති පැත්තකට ස්වයිප් කරාම මේ විදිහට අපේ ඇවට එකක් පෙන්වනවා. ඒ වගේම DP එකක් තියෙනවා. ඉතින් අද වීඩියෝ කොහොමද යාළුවනේ? ඉතින් මම හිතනවා මේකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් ආයි තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.